ආචාර්ය අවසරයි ගරුකටයුතු අනේකසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරයේ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අප දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගුණරත්න ගුරුතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයන් අවසරයි ආදරණීය දරුදරියනි ආදරණීය දෙමව්පියනි විශේෂයෙන් අද දවසේ අපේ දහම් පාසලට සම්බන්ධ වෙන පුංචි දරුදරියනි ගුණදෙන දෙලෙන් යුතු පුතුමේ ඉතාගන්න ඔබ අහලා තියෙනවා එහෙම මේ පදයේ තියෙන කවියක්. එතකොට දරුවෙක්ගේ අපි ඉස්සෙල්ලාම හදන්න ඕනේ ඥානයට කලින් ගුණය. ඉතින් දහම් පාසලකින් කෙරෙන ප්‍රධානම කාර්යය තමයි දරුවාගේ ගුණ වගාව සංවර්ධනය කරන එක. ගුණය සකස් කරන එක. ඒ නිසා ආදරණීය දෙමව්පියෝ දරුවන් අපේ දහම් පාසලට සම්බන්ධ කිරීම පිළිබඳ අපි අපේ සතුට පළ කරන ඔබට දරුවාගේ ගුණ වගාව දරුවාගේ ආධ්‍යාත්මය සකස් කිරීමට ඔබ ගත්ත මේ තීරණය ගැන රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි ආදි සිංහලේ වීරමී මුතුන් ලේ සාර වූ උදාර වූ මාතෘ භූමියයි අපේ මේ මව් පොළව සාරවත් වෙලා තියෙනවා නම් ඒ සාරවත් වෙලා තියෙන්නේ මොන වගේද කියලා මහගම සේකර මහත්මයා ලියපු මේ ගීතයේ අමරදේව මහත්තයා හරි ලස්සනට ගායනා කරනවා ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින් මේ මව් පොළව සාරවත් වෙලා තියෙන වෙන මොනවත් නිසා නෙමෙයි අපේ වීරයන්ගේ වීර මී මුතුන්ගේ රුධිරය මේ මහ පොළොවට එකතු වෙලා කියලා ඒ ගීතේ සඳහන් වෙන්නේ. එතකොට මේ ශ්‍රී ලංකාව කියන රට මේ ලෝකයේ විශිෂ්ට රටක් විදිහට වර්තමානයේ පිළිගන්නවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ ලංකාවේ තියෙන ස්වභාව සෞන්දර්යය, ලංකාවේ තියෙන සංස්කෘතිය, ඒ වගේම ලංකාවේ තියෙන හරිම ලස්සන පරිසරයේ ස්වභාවිකත්වය. පැය දෙකක් වගේ වෙලාවකදී ඉතාම සීතල පරිසරයකට, ඒ වගේම උෂ්ණ පරිසරයකට, ඒ වගේම වෙරළ බඩට ගමන් කරන්න තියෙන මේ අති උදාර රට මුළු ලෝකෙම ඇහැ ගැටිලා තියෙනවා මේ සුන්දරත්වයේ හින්දා. ඉතින් එහෙම අපි බලනකොට විජාතික බලපෑම් හම්බෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඒ අතරේ ලංකාව අවස්ථා 3කදී බේරගත්ත බව ඉතිහාසයේ පදාර්ථකට අපට හම්බ වෙනවා. දොටුගැමුණු මහ රජතුමා ලංකාව එක්සේසත් කරලා කෑලි කෑලි වලට කැඩිලා තියෙන වෙලාවක. ඊළඟට 1948 අවුරුද්දේ ලංකාව විදේශිකයන්ගෙන් බේරගත්තා. ඒ වගේම ලංකාවේ තිබුණ බෙහෙතුන යුද්ධය අවසන් කරලා ලංකාව නැවත එක්සේසත් කළා 2009 අවුරුද්දේ. මේ සියලුම සංදිස්ථාන අපේ ලංකාවට සුවිශේෂත්වයක් දරනවා. ඉතින් අර පුංචි දරුවෝ දෙන්නවගේ සංවාදයේදී කිව්වා වගේම 1453 යුරෝපයේ ආශ්‍රිතව තිබුණ කොන්ස්ටන්තිනෝපල් කියලා නගරය. ওই නගරයේ බලය තිබුණ ක්‍රිස්තියානි ආගමිකයන්. 53 අවුරුද්දේ 1453 අවුරුද්දේ කොන්ස්ටන්තිනෝපල් නගරය මුස්ලිම් ආක්‍රමණයකට ලක් වෙනවා. ඒ නගරේ මුස්ලිම් අය අල්ලගන්නවා. ඊට පස්සේ තමන්ගේ වෙළඳ කටයුතු වලට ක්‍රිස්තියානි ආගමිකයෝ මොකද වුනේ? ආසියාව පැත්තට ගමන් කරන්න පටන් ගත්තා. 1498 වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට එනවා. ඊට පස්සේ 1505 ලොරන්සෝ ද අල්මේදා නැවක් පිටිපස්සේ ගිහිල්ලා අල්මේදා යන්නේ නැවක් පිටිපස්සේ හවාගෙන යනකොට වැරදිලා ලංකාව වඳුන ගන්නවා ලංකාවට එතකොට බලනවා. ඔන්න අපේ අභාග්‍ය සම්පන්න ප්‍රධාන සිදුවීම. ලොරන්සෝ ද අල්මේදා ආවේ වෙන වැඩකට ලංකාවට ගොඩ බැස්ස හම්බෙයි. ඒගොල්ලෝ දැක්ක ලංකාවේ ශ්‍රී විභූතිය ශාස්ත්‍රීයත්වයේ මේකේ තියෙන වටිනාකම ස්වභාවික සම්පත්තිය දැක්කා. මොකද කරන්න පටන් ගත්තේ? 1505 මේගොල්ලෝ ලංකාවට ගොඩ බැස්සා. ලංකාව හොඳයි කියලා ඒගොල්ලෝ කලින් අහලා තිබුණා ඒක ප්‍රායෝගිකව දැක්කා.
ලංකාවේ පරිපාලනය එතකොට දුර්වල වෙලා තිබුණේ. 1521 ලංකාවේ විජයබාහු කොල්ලේ ඇති වෙනවා. විජයබාහු කොල්ලේ ප්‍රතිඵලයක් විදිහට අරන්ගින්ට තෑගි ඔප්පුවක් විදිහට ඒ ප්‍රදේශයේ බලය හම්බ වුණා. කෝට්ටේ රයිගම බලය හම්බ. ගොඩක් විස්තර කරන්න වෙලාවක් නැහැ. පුංචි වෙලාවක් මට දීලා තියෙන්නේ. ඒ නිසා වේගින් කරුණු කීපයක් කියන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේගොල්ලෝ එන්නේ ආසියාව පැත්තට කාරණා දෙකකට. පළවෙනි කාරණාව තමයි ආගම ප්‍රචාරය කරන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ ඒකයි. කුළුබඩු සහ ආගම ප්‍රචාරය කිරීම සඳහා ආවා කියලා තමයි කියන්නේ. ලංකාවේ බෞද්ධයන්ට ක්‍රිස්තියානි ආගම කොහොමද දුන්නේ කියලා පියදාස සිරිසේන ජයතිස්ස සහ රොස්ලින් කියන පොතේ මෙන්න මෙහෙම විස්තරයක් කරනවා. ක්‍රිස්තියානි ආගම බෞද්ධයට දුන්නේ කොහොමද? අපිට බැලුවට හිතෙනවා ඒගොල්ලෝ ආවට පස්සේ අපේ ලංකාවේ බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගම ආංශාවෙන් වැළඳ ගන්නද? නෑ ඒක මොනේ නෑ.